සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. මගේ channel එකේ නම මම වෙනස් කරා. ඉතින් මින් ඉදිරියට මං ඔයාලා මුණ ගැහෙන්න එන්නේ Oshin Like SL කියන නමින්. ඉතින් ඔයාලා මගේ channel එක මින් ඉදිරියට search කරනකොට Oshin Like SL කියන නමින් search කරලා බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ලස්සනට ඉන්න පොඩි tips ටිකක් ඉගෙන ගන්න. මේ ගැන පොඩ්ඩක් හිතන්නකෝ. ඉතින් ලොකු වෙලාවක් අරගෙන දිග විස්තරයක් නම් නෙමෙයි මං කියන්න හදන්නේ. සරලව එදිනදා ජීවිතේ අපි පුරුදු වෙන්න ඕනේ කරගන්න පුළුවන් පහසු ටිප්ස් ටිකක් තමයි මේ පෙන්වන්න හදන්නේ. අපි පුරුදු වෙලා ඉන්නේ හොඳට ලොකු බත් මුලක් බැඳගෙන අපි වැඩ කරන තැනට ගෙනහිල්ලා ඒක හොඳට බඩ තද වෙනකන් කන්නනේ. ඊට පස්සේ එහෙම කරන්න එපා. ඊට පස්සේ ඔයාලත් පුරුදු වෙන්න මේ වගේ පොඩි ලන්ච් බොක්ස් එකකට කෑම ගෙනහිල්ලා කන්න. පොඩි ලන්ච් බොක්ස් එකකට කෑම ගෙනිච්චට අපිට අවශ්‍ය පෝෂක පදාර්ථ අඩුවක් නැතුව ගෙනියන්නත් පුරුදු වෙන්න. මතක තියාගන්න ඔයාලා වෙනදට ගෙනිච්ච බත් මුලේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩිනේ. ඉතින් මේ ක්‍රමයට කන්න පුරුදු වෙනකොට ටිකක් ඉක්මනට බඩගිනි එන්න බලනවා. ඒ නිසා ප්‍රෝටීන් ටිකක් වැඩිපුර එකතු කරගන්න බලන්න. එතකොට බඩගිනි වෙන ප්‍රමාණය අඩුයි. ඒ වගේම මේ කෑම එක ඉක්මනින්ම කාලා ඉවර කරන්න එපා. ටිකක් වෙලා අරන් හිමිහිට කන්න. ටික ටික කන්න. එතකොට අපේ මොළයට මැසේජ් එකක් යනවා දැන් හොඳටම අපේ බඩ පිරීලයි කියලා. ඉතින් මේ විදිහට අපි ඕනකමින් කැපවීමෙන් කෑම පාලනයක් කරගෙන යන්න පුරුදු වුණොත් අපිට බරත් අඩුව නිරෝගීව හැඩට ඉන්න පුළුවන්. ඔයාලත් උත්සාහ කරලා බලන්න. ඒත් ඔයාලට මුලින්ම පොඩි අපහසුතාවයක් දැනේ. නමුත් ඔයාලට හිතනවට වඩා ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න. වැදගත්ම ටිප්ස් එක තමයි ප්‍රධාන ආහාර වේල් 3ට මැදින් අමතර ආහාර පැණි රස කෑම කන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න වෙනවා. බලන්න මහන්සි වෙලා ගෙදර යන ගමන් ජිම් එකකට ගිහින් මහන්සි වෙලා කාලයක් නාස්ති කරගෙන මුදලුත් නාස්ති කර ගන්නවාට වඩා මේ වගේ පොඩි පුරුදු ජීවිතයට එකතු කරගෙන සැහැල්ලුව ඉන්න ගමන් සතියන්තයේ පැයක් විතර ඇවිදින්න යන්න. පවුලේ කට්ටියත් එකතු කරගෙනම මේ ගමන යන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට ජීවිතේ අමුතුම වෙනසක් දැනේ. ඇත්තටම මම මේ අදහස් කරේ ජිම් එකක් පැත්ත පළාතේ යන්න එපා කියන එක නෙමෙයි. කාර්යබහුල ඔයාලට කරන්න පුළුවන් පුංචි උත්සාහයක්. ඇත්තටම මේ දේවල් ඔයාලගේ දරුවන්ටත් පුරුදු කරගන්න බලන්න. මම දැකලා තියෙනවා හුඟක් ලස්සනට හැඩට ඉන්න අම්මලාගේ දරුවන්ට ආදරයට හොඳට ඇතිතරම් කන්න දීලා ශරීරය හුඟක් තරබාරු කරගෙන ඉන්නවා. අන්න ඒ දේ නම් වෙන්න දෙන්න එපා. ඉතින් මේ වාගේ වීඩියෝස් බලන්න දැන්ම ගිහින් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ අදහස් like එකකින් comment එකකින් දාලා තියන්න. ඒක මට හුඟක් වැදගත්.
ඉතින් තවත් මේ වාගේ වෙනස්ම වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.